mother.lk වෙත ඔබව සාදරයෙන් පිළිගන්නවා. සුබ දවසක් ආදරණීය අම්මලා හැමෝටම. අද වීඩියෝ එක මාස 4න් හෝ මාස 4:00මාරෙන් බබාලට කෑම පටන් ගන්න නිර්දේශනු අම්මලාට. කිරි විතරක්ම බීපු බබාලට කෑම කවනවා කියන්නේ ගොඩාක් පරිස්සමෙන් ලොකු වගකීමක් ඇතිව කරන්න ඕන දෙයක්. මාස 4න් දෙනවා කියන්නේ ඊටත් වඩා ලොකු වගකීමක්. ඉතින් මේ බවත් හොඳින් සිහියේ තියාගෙන අපි බලමු කොහොමද අපේ චූටි පැටියට අපි කෑම සකස් කරන්න ඕන කියලා. මම කලින් වීඩියෝ එකක් දාලා තියෙනවා අපිට කෑම සකස් කිරීම සඳහා අවශ්‍ය වෙන මෙවලම් මොනවද කියලා. මම ඒක ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ සඳහන් කරලා තියන්නම්. අනිවාර්යෙන්ම ඒකත් බලන්න. තවත් විශේෂයෙන් කියන්න ඕන දෙයක් තියෙනවා. වීඩියෝ එක ස්කිප් කරන්න එපා. යම් යම් චූටි කරුණු මගහැර ගන්න එපා. ආහාරය දරුවාට ලබා දීමට සුදුසු තත්ත්වය සඳහා යම් යම් චූටි කරුණු වැදගත් වෙන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යෙන්ම ස්කිප් නොකර දිගටම බලන්න. අපිට මාස 4ේදී ඉස්සෙල්ලම දෙන්න පුළුවන් ආහාර වර්ග කිහිපයක් තියෙනවා. ඉතින් ඔයාගේ වෛද්‍යවරයා සමග සාකච්ඡා කරලා තීරණය කරන්න බබාට ඉස්සෙල්ලම දෙන්නේ බද්ද, එළවලුවක්ද, පළතුරුද කියන එක. මම කියලා දෙන්නේ ඒවා කොහොමද සකස් කරන්නේ සහ ආහාරය දරුවාට කැවීම සඳහා තිබිය යුතු තත්ත්වය පමණයි. සාමාන්‍යයෙන් ගොඩක් බබාලා ආසයි වට්ටක්ක වලට. අනික වට්ටක්ක කියන්නේ සාමාන්‍යයෙන් කෘෂි රසායනික වලින් තොර පෝෂණ ගුණයෙන් වඩාත් වැඩි ආහාරයක්. ඒ නිසා අපි බලමු ඉස්සෙල්ලම වට්ටක්ක කොහොමද සකස් කරන්න ඕන කියලා. වට්ටක්ක කෑල්ලක් ගෙදරට ගෙනාවහම ඒක කල් තබා ගන්න විදිහත් මම කියලා දෙන්නම්. හොඳින් සෝදගත්ත වට්ටක්ක කෑල්ල අපි මේ වගේ කුඩා කෑලි වලට කපලා අනිවාර්යෙන්ම මෙන්න මේ වට්ටක්ක මදය ඇටත් එක්කම තිබෙන මේ මදේ කොටස සම්පූර්ණයෙන්ම කපලා ඉවත් කරන්න අත්‍යවශ්‍යයි. නැත්නම් ෆ්‍රිජ් එකක තිබ්බා වුණත් වට්ටක්ක සාමාන්‍යයෙන් නරක් වෙන්න බලනවා. මේ වගේ සාමාන්‍ය ප්‍රමාණයේ කෑලි වලට කපලා හොඳින් තෙත මාත්තු වෙන්න ඇර අසුරත් ලබා ගන්න පුළුවන්. අපි බබාට ඔයද්දී මේ කොළපාට පිට පොත්ත කොටස කපලා ඉවත් කරන්න ඕනේ. මම අතින් මේ කොටස වීඩියෝ වෙලා නැහැ. පොත්ත ඉවත් කරලා පොඩි කෑලි වලට කපා ගන්න. සාමාන්‍යයෙන් වතුර කෝප්ප එකමාරක් විතර ඇති වට්ටක්ක කෑලි දෙකක් හොඳින් ඉදෙන්න. කෑලි ගානටම වතුර තියන්නේ නැතුව ටිකක් වැඩිපුර වෙන්න තියන්න. කිසිම වෙලාවක ලුණු එකතු කරන්න එපා. අනිවාර්යෙන්ම ඉස්සෙල්ලම බබාට ආහාර දෙනකොට අපි මේ ක්‍රමයට තමයි උයන්න ඕනේ. බබාට කෑම හුරු වුණාට පස්සේ අපිට පුළුවන් ස්ටීම් කරලා ආහාර සකස් කරන්න. අපි මේක ලිපේ තියලා වතුර නටන්න ගත්තට පස්සේ අනිවාර්යෙන්ම ගින්දර අඩු කරන්න ඕනේ. දැන් අපි ගින්දර අඩු කරලා ඉදෙනකන්ම අඩුම ගින්දරේ උයාගමු. මෙන්න මේ පියන පොඩි ප්‍රමාණයක් මේ විදිහට ඇරලා තියන්න. නැත්නම් වතුර ටික උතුරලා එළියට යනවා. බබාට මොන ආහාරය ඉව්වත් අපි ඉස්සෙල්ලම උයන්න ඕන මේ විදිහට. වතුර කැඳ කොටස් උතුරලා යන්න දෙන්න එපා. අනිවාර්යෙන්ම අඩුම ගින්දරේ හොඳින් ඉදිලා ඉවර වෙනකන්ම උයා ගන්න අත්‍යවශ්‍යයි. සැරින් සැරේට පිය නැරලා බලන්න. දැන් මේ ගානට හිඳීගෙන එනකොට ලිප ඕෆ් කරන්න. වළඳ තියෙන රසෙන්ට තවත් වතුර ගතිය ටිකක් හිඳෙන නිසා වතුර ටිකක් ඉතිරි වෙන ගානට තියලා ලිප ඕෆ් කරන්න. දැන් අපි මේක මත් ගා ගමු. මම ගාව තියෙන මේ ප්ලාස්ටික් පෙනේරයක්. ඔයාලා රස්නේ පිටින් කීයටවත් මේ ප්ලාස්ටික් පෙනේරය තුලින් මත් ගන්න එපා. හොඳින් නිවුනහම මත් ගන්න. නැත්නම් සුදු යකඩ පෙනේරයක් ගන්න අවශ්‍යයි. වට්ටක්ක වගේ දේවල් වලට ඉස්සෙල්ලම දවස් 2-3ක් බබාට බඩබුර්ලින් යන්න පුළුවන්. ඒ නිසා පොඩි ප්‍රමාණයකින් තේ හැන්දක් 2ක් වගේ තමයි ඉස්සෙල්ලම දෙන්න ඕනේ. ඊට පස්සේ බබා හුරු වුණාට පස්සේ ටික ටික ප්‍රමාණය වැඩි කරන්න. මෙන්න මේ විදිහට සියුම් මෘදු තලපයක් වෙන්න ඕනේ බබාට ඉස්සෙල්ලම කවනකොට. දැන් අපි බලමු කොහොමද බත් එක සකස් කරගන්න ඕනේ කියලා.
ඉස්සෙල්ලම පැටියෙකුට දෙන සුදුසුම වෙන්නේ සුවඳැල් සහල්. සුවඳැල් සහල් හොඳින් දිරවන්න පහසුයි වගේම දරුවෙකුට කිසිම ආසාත්මිකතාවයක් ඇති වෙන්නේ නැහැ. අම්මලා හොඳ සුවඳැල් සහල් එකක් තෝරගන්නකොට ග්‍රෑම් 500ක වගේ පැකට් එකක් ඇති. මොකද මේවට ඉක්මනින්ම ගුල්ලෝ එන්න බලනවා. වැඩි කාලයක් තියාගන්න අමාරුයි. ඉස්සෙල්ලම මේස හැන්දක ප්‍රමාණය හොඳටම ඇති. අපි හාල් ටික හොඳින් හොදගමු. දැන් අපි වතුර එකතු කරගමු. වතුර ඇඟිලි පුරුක් 1/2කට වැඩි වෙන්න තියාගන්න. 1/2 දෙකත් අතර වෙන්න තියාගන්න. බත් එක අපි විනාඩි 30කට ආසන්න. ඒ කියන්නේ බත් එක පැය භාගයක්වත් උයා ගන්න අවශ්‍යයි. වැඩි වතුර ප්‍රමාණයක් අඩුම ගින්දරේ වැඩි කාලයක් තමයි අපි මේ බත් එක සකස් කරගන්න ඕනේ. විනාඩි 30ට වැඩි වුණත් කමක් නැහැ. ඊට අඩුවෙන් උයන්න එපා. විනාඩි 30ට අඩුවෙන් උයන බත් එකක් ඉස්සෙල්ලාම දරුවෙකුට දෙන සුදුසු ආහාරයක් නෙවෙයි. මම අර කලින් වට්ටක් අවයද්දි පෙන්නුවා වගේ අපි වතුර නටන්න ගත්තු ගමන්ම ලිප අඩුම ගින්දරට ගෙනල්ලා මේ වගේ පියන පොඩ්ඩක් කරලා තියන්න. කිසිම වෙලාවක කැඳයක උතුරලා අහකට යන්න දෙන්න එපා. එහෙම වුණොත් මේ බත් එකේ බබාට අවශ්‍ය පෝෂණ ගුණය අඩු වෙනවා. දැන් කලින් වගේම තමයි වතුර සාමාන්‍ය ප්‍රමාණයක් තියෙනකොට ලිප ඕෆ් කර ගන්න ඕන. වළඳ රස්නෙට තවත් මේක හිඳෙන්න බලනවා. අපිට කෑම එක මත් ගා ගන්න වතුර පොඩි ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. නැත්නම් බබාට අවශ්‍ය මෘදු අයනය ගන්න බෑ. අම්මලාට මේ ගානට වතුර ඉතුරු කරගන්න බැරි වුණොත් මව් කිරි හෝ ෆෝමියුලා කිරි එකතු කරලා මත් ගා ගන්න පුළුවන්. සමහර බබාලා කැමති නැහැ බබා කලින් බීපු කිරිවල රසය වෙනස් වෙනවට. සමහර බබාලා කැමති කෑම එකට කිරි එකතු කරනවට. ඔයාගේ බබාගේ කැමති රසය මොන වගේද කියලා තේරුම් අරන් කෑම හදද්දි කිරි එකතු කරනවද නැද්ද කියලා ඔයා තීරණය කරන්න. මේ හාල් වල තියෙන මෘදු රසයටත් බබාලා හරි කැමති. බබා ඔක්කාර කරනවා වගේ නම් ඔයා හරියටම බලන්න ඒ ඔක්කාරය ආවේ බබාගේ උකුලේ තල්ලේ කෑම ගෑවුනාටද නැත්නම් අප්පිරියාවකටද කියලා. ගොඩක් වෙලාවට බබාලට ඔක්කාරයට එනවා මේ කෑම තල්ලේ ගෑවෙනකොට. ඒකයි අපි මේ බත් එක ගොඩාක් මෘදුවට සකසා ගන්නෙ. බබා හුරු වෙනකම් බොහොම හිමින් සැරේ මේ කෑමවල ඝනත්වය වැඩි කරන්න. මාස 6 විතර වෙනකන්ම මේ විදිහට මෘදුවට දෙන්න. ගොඩාක් හදිසි වුණොත් බබාට කෑම එපා වෙන්න උනත් පුළුවන්. දැන් අපි බලමු පළතුරු සකස් කරගන්නේ කොහොමද කියලා. කෙසෙල් ලේසියෙන්ම අපිට බ්ලෙන්ඩර් කරලා ගන්නත් පුළුවන්. බ්ලෙන්ඩර් එකක් නැති අම්මලා මේ වගේ චොප් කරන උපකරණයක් ගන්න වඩාත් සුදුසුයි. තියෙනවා නම් මේ වගේ හොඳින් පොඩි කරලා පොඩි ප්‍රමාණ වලින් බබාට කවන්න. හෙමින් සැරේ කවන්න. ඉස්සෙල්ලම දෙද්දි කෙසෙල් බ්ලෙන්ඩර් කරලා දුන්නා වුණත් ඉක්මනින්ම මේ ක්‍රමයට හුරු කරන්න. මොකද බ්ලෙන්ඩර් කරනකොට ආහාරවල තියෙන කාතාන්තු කොටස් කැඩිලා විනාශ වෙලා යනවා. අපි බලමු බබාට ගස් ලබු දෙන්න ඕනේ කොහොමද කියලා. ගස් ලබු වල තියෙන මෙන්න මේ කොට සම්පූර්ණයෙන්ම නැතත් පුළුවන් තරම් මෙවත් කරන්න. ඒව රැල් වගේ ගොඩක් තියෙනවා නම් මේ කොටස් කවන්න එපා ඉස්සෙල්ලම. බබාට ගිලින්න අමාරුයි. හුරු වුණාම නම් ගානක් නැහැ. ඉස්සෙල්ලම දෙනකොට මෙන්න මේ වගේ තේ හැන්දක් දෙකක් වගේ දෙන්න. ගොඩක් දෙන්න එපා. බබාලගේ බඩ බුරුල් වෙන්න බලනවා. ටික ටික ප්‍රමාණය වැඩි කරන්න. බොහොම හෙමින් ටික ටික ප්‍රමාණය වැඩි කරන්න.
මේ ආහාරවලට අමතරව අපිට බබාලට මාස 4න් 4.5න් දෙන්න පුළුවන් අර්තාපල් බතල වගේ ආහාර. ඒවත් මේ විදිහටම තමයි අපි සකසා ගන්න ඕනේ. මොනවාම හරි ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් එකක් දමන්න. මම මීට පෙර වීඩියෝ එකේ සඳහන් කරලා තියෙනවා බබාට උයන්න කලින් වළඳ පදම් කරගන්නේ කොහොමද කියලා. ඒකත් බලන්න. මම මේ උඩින් කාඩ් එකක් දාලා තියන්නම්.